හරිද? ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ නැහැ හෙට වෙද්දි හරියාවි. හෙට වෙද්දි හරියාවි. හරි දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. දැන් ගොඩක් ළමයි මගෙන් අහනවා ඇඩ්මිෂන් නම්බර් එක බලාගන්නේ කොහොමද කියලා. ඇඩ්මිෂන් නම්බර් එක බලාගන්නේ කොහොමද? ඇඩ්මිෂන් නම්බර් එක බලාගන්නේ කොහොමද ළමයි? ඇඩ්මිෂන් නම්බර් එක බලා ගන්න නම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ඔයාලා ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලන්න ඕනේ. මම ඔයාලට ලින්ක් එකක් දැම්ම නේද ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලා ගන්න කියලා. අන්න ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා හරිද? ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලන්න ඕනේ. ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලා ගන්නකොට ඇඩ්මිෂන් නම්බර් කියලා එකක් තියෙනවා. ඇඩ්මිෂන් නම්බර් ඉන්ඩෙක්ස් නම්බර් කියලා එකක් තියෙනවා. අන්න එතනින් ඔයාලට පුළුවන් ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලා ගන්න. හරිද? හරි අපි පොඩ්ඩක් බලමු මම ඔයාලට කියන්නම් ඇඩ්මිෂන් එකේ හරිද? ඇඩ්මිෂන් නම්බර් එක බලා ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හරිද? ඇඩ්මිෂන් නම්බර් එක බලාගන්න මෙන්න මෙහෙමයි. හරිද? ඇඩ්මිෂන් නම්බර් එක බලාගන්න මොකද්ද කරන්න ඕනේ? ඔයාලට මම ලින්ක් එකක් දුන්නා නේද? ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලාගන්න කියලා. දැන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මොකද්ද කරන්න ඕනේ? දැන් මේ ලින්ක් එකෙන් ගියාම මෙන්න මේ විදියට එනවනේ. ඒ ලින්ක් එකෙන් ගියාම ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ පින්තූරයක් නේද? දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මෙතන select exam type කියන තැන තියෙනව නේද? හරිද? select exam type කියන තැන තියෙනවනේ. මෙන්න මෙතන 2023 කියන එක 2024 කියන විදියට තෝරන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන පාස්පෝර්ට් නම්බර් එක ගහන්න ඕනේ. මෙතන ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක දෙන්න. හරිද? බලන්න විදේශ ගමන් බලපත්‍ර අංකය සිංහලෙන්ම තියෙනවා. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනේ මෙන්න මෙතන. ඊළඟට දීලා මොකද්ද කරන්න ඕනේ? චෙක් සොයන්න කියන මේ නිල් පාට බොත්තම බලන්න ඕනේ. හරි. ඔයාලගෙන් කාගේ හරි පාස්පෝර්ට් නම්බර් එකකුයි ඩෙන්ටිටි නම්බර් එකකුයි කියන දැන් බලලා කියන්න. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඇඩ්මිෂන් නම්බර් එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඇඩ්මිෂන් නම්බර් එක පෙන්වන්න පාස්පෝර්ට් නම්බර් එකයි ජාතික හැඳුනුම්පත් නම්බර් එකයි මැසේජ් එකක් දාන්න ඉක්මනින්. මට බලලා කියන්න ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මෙතනම. හරිද? ඔයාට ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක බලා ගන්න තේරෙන්නේ නැත්නම් කවුරු හරි ළමයෙක්ට මම පෙන්වන්නම් මොකද්ද කරන්න ඕනේ? පාස්පෝර්ට් නම්බර් එකයි ඩෙන්ටිටි කාඩ් නම්බර් එකයි දාන්න. මැසේජ් එකක් විදියට දාන්න ඉක්මනින්. කවුරු හරි දාන්න එක්කෙනෙක්. කාටද පුළුවන් දාන්න? කවුරු හරි දානවද? පෙන්වන්න. හරිද? මෙතන 2024 මෙතන 2024 කියලා තෝරන්න ඕනේ. ඊළඟට මෙතන පාස්පෝර්ට් නම්බර් එක දෙන්න ඕනේ. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනේ. ඩෙන්ටිටි කාඩ් නම්බර් එක විතරක් මදි. පාස්පෝර්ට් නම්බර් එකත් ඕනේ. හරි බලමු. එක්කෙනෙක් දාලා තියෙනවා බලමු. දැන් මෙතන මොකද්ද දෙන්නේ අපි? මෙතන අපි පාස්පෝර්ට් නම්බර් එක දෙන්න ඕනේ. හරි පාස්පෝර්ට් නම්බර් එක ගහමු. එතකොට මෙයාගේ පාස්පෝර්ට් නම්බර් එක ගහනවා අපි මෙන්න මෙහෙම. පාස්පෝර්ට් නම්බර් එක දෙනවා මෙන්න මෙහෙම. හරිද? බලන්න. පාස්පෝර්ට් නම්බර් එක ඇතුළත් කරනවා මෙන්න මෙහෙම. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කරනවා මෙන්න මේ විදියට. ජාතික හැඳුනුම්පත් අංකය දෙනවා ඊළඟට මෙන්න මෙහෙම. දීලා මොකද්ද කරන්නේ? සොයන්න කියන එක ක්ලික් කරනවා. බලන්න. ඇඩ්මිෂන් එක නිකුත් කරලා තියෙන්නේ ඇඩ්මිෂන් ඉෂුව්. දැන් මේ විදියට චෙක් කියන මේ කියන්නේ මේ විදියට 2024 කියලා තෝරලා පාස්පෝර්ට් නම්බර් එක දීලා ජාතික හැඳුනුම්පත් අංකය මෙතනට දීලා සොයන්න කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක නිකුත් වෙලා නම් ඇඩ්මිෂන් ඉෂුඩ් කියලා මෙතන වැටෙනවා. ඇඩ්මිෂන් එක තාම පෙන්ඩින් නම් ඇඩ්මිෂන් එක පෙන්ඩින් කියලා මෙතන වැටෙනවා. ඇඩ්මිෂන් එක රිජෙක්ට් වෙලා නම් ඇඩ්මිෂන් එක රිජෙක්ට් කියලා වැටෙනවා. දැන් බලන්න ඔයාගේ නම හරි නේද? රුවන් චාමර. බලන්න ඇඩ්මිෂන් නම්බර් එක මොකද්ද මේ තියෙන්නේ? මෙන්න ඇඩ්මිෂන් නම්බර් එක ළමයි මේ තියෙන්නේ ඇඩ්මිෂන් නම්බර් එක. හරිද? මෙන්න තියෙනවා ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක බලන්න. මේ තියෙන්නේ ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක. හරිද? මේ තියෙනවා ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක. හරි. දැන් මේ විදිහට ඇඩ්මිෂන් නම්බර් එක ගන්නවනේ. ඊළඟට මොකද්ද කරන්න ඕනේ?
මම ඔයාලට ලින්ක් එකක් දුන්නා නේද ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඔයාලට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දුන්නානේ. අන්න ඒ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකෙන් යන්න. ඒ ඩවුන්ලෝඩ් කරගන්න දීපු ලින්ක් එකෙන් යන්න. ඒ ලින්ක් එකෙන් ගියාම හම්බ වෙනවා මෙන්න මේ විදියට ෆොටෝ එකක්. ෆොටෝ එකක තියෙන විස්තරයක්. දැන් මෙතනදි මොකද්ද කරන්න ඕනේ? මෙතනක් තියෙනවා select exam type. මෙතනදි මොකද්ද කරන්න ඕනේ අපි? අපි මෙන්න මේ විදියට 2024 තෝරන්න ඕනේ. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය මෙතන දෙන්න ඕනේ. දැන් අපි අර කලින් ළමයාගේ එක බලමු. ඇඩ්මිෂන් නම්බර එක දෙනවා මෙතන. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය බලමු. හරිද? ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනේ. බලන්න ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කරන්න ඕනේ මෙන්න මෙතනට. හරි. ඔන්න ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කරා. මෙතනට දෙන්න ඕනේ මොකද්ද? ජාතික හැඳුනුම්පත් අංකය ඊළඟට මෙතනට ඇඩ්මිෂන් නම්බර එක. අයදුම්පත් අංකය දෙන්න ඕනේ. අර මම කියපු විදිහට ඇඩ්මිෂන් එකේ තත්ත්වය බලා ගන්නකොට හරිද ඇඩ්මිෂන් නම්බර එක තියෙනවා. එතනින් ඇඩ්මිෂන් නම්බර එක අරගෙන ලියාගෙන මෙන්න මේ ඇඩ්මිෂන් නම්බර කියන තැනට ඇඩ්මිෂන් නම්බර එක ඇතුළත් කරන්න. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? දෙයනේ කියලා next ඉදිරියට කියන එක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිම ලේසි. හරිද? බලන්න මේ තියෙන්නේ දැන් අපි ඇඩ්මිෂන් නම්බර් එක බලලා හරිද? ඇඩ්මිෂන් එක ගත්ත රුවන් චාමර කියන එක්කෙනාගේ ඇඩ්මිෂන් එක තමයි මේ තියෙන්නේ. හරිද? මේක ඩවුන්ලෝඩ් කරගත්ත එක ඔයාලට එවන්නද මම? මේක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට දාන්නද? දැන් ඩවුන්ලෝඩ් කරපු එක. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේව ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට කැමති තැනක සේව් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මොකද්ද කරගන්න ඕනේ? ඔයාලා මොකද්ද කරන්න ඕනේ? මේ ඩවුන්ලෝඩ් කරගත්ත එක කලර් print එකක් විදියට ගන්න ඕනේ. ඔයාලා මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නවනේ. මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන මොකද්ද කරන්න ඕනේ? මේ ඇඩ්මිෂන් එක කලර් print out එකක් විදියට print out කරගන්න ඕනේ A4 size එකට. හරිද? A4 size එකට print out කරගෙන ඇවිල්ලා ගෙදර කොහේ හරි අල්මාරියේ හරි දාලා අරන් තියන්න. දැන් සමහරක් ළමයි ඉන්නවා ඇඩ්මිෂන් එක මතක් වෙන්නේ විභාගයට යන්න ලං වුණාම. හරිද? ඊට පස්සේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා අහනවා. හරිද? ඊට පස්සේ